Apple සමාගමසය නවතම iPhone මාදිලිය එළිදැක්වීමෙන් අනතුරුවම සමාගම මේ වන විට ප්‍රබල අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බවට වාර්තා වෙනවා. තාක්ෂණික ලෝකයේ ප්‍රමුඛයෙකු ලෙස Apple සමාගම මෙතෙක් හිමි කරගෙන සිටි ස්ථානීය නව තරගකරුවන්ගේ පැමිණීම සහ ගෝලීය ආර්ථිකයේ වෙනස් වීම හමුවේ අභියෝගයට ලක්ව තිබෙනවා. Samsung, Google සහ චීන නිෂ්පාදකයන් වන Huawei, Xiaomi වැනි සමාගම් විසින් නවීන තාක්ෂණයෙන් සහ අඩු මිල ගණන් වලින් යුක්ත දුරකථන වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් Apple සමාගමට දැඩි තරගයක් මතුව ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ. මෙම දුරකථනවල කැමරා, බැටරි සහ අනෙකුත් විශේෂාංග Apple දුරකථනවලට සමාන හෝ ඊටත් වඩා දියුණු මට්ටමක පවතින බව පාරිභෝගිකයන් පෙන්වා දීම තවත් එක් හේතුවක්. නවතම iPhone මාදිලියේ පෙර මාදිලිවලට සාපේක්ෂව එතරම් කැපී පෙනෙන වෙනස්කම් නොමැති බවට විචාරකින් චෝදනා කර තිබෙනවා. කුඩා වෙනස්කම් පමණක් සිදු කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් නව දුරකථනයක් මිලදී ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන බවද සඳහන්. Apple සමාගම නව ආකර්ශනීය සහ විප්ලවීය තාක්ෂණික සොයාගැනීම් හඳුන්වා දිය යුතු බවට බොහෝ දෙනාගේ අදහස වී ඇති අතර නවතම iPhone වල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතීම පාරිභෝගික ආකර්ෂණීය අවම කිරීමට හේතු විය හැකියි. ගෝලීය ආර්ථික අවපාතයේ හේතුවෙන් පාරිභෝගිකයන් තම මිලදී ගැනීම ගැන දෙවරක් සිතීමට පෙළඹ තිබෙනවා. තරගකාරී සමාගම් අඩු මිලට උසස් තත්ත්වයේ දුරකථන ලබා දීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් iPhone වෙනුවට එම දුරකථන වලට යොමු වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ගෝලීය සැපියුම් දාමේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් iPhone නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ කොටස් ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු විය හැකි බව සඳහන්. මෙය දුරකථන නිෂ්පාදනයට සහ බෙදා හැරීමට බලපාන අතර වෙළඳපොළට දුරකථන නිකුත් කිරීම ප්‍රමාද වීමටද හේතු වී තිබෙනවා. මෙම අභියෝගය හමුවේ Apple සමාගම සිය තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා උපාය මාර්ග නැවත සලකා බැලීමට සිදුවනු ඇති අතර පාරිභෝගිකයාගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන්ට ගැළපෙන නවෝත්පාදන සහ මිල ගණන් හඳුන්වා දීම අනාගතයේදී Apple සමාගමේ සාර්ථකත්වය සඳහා තීරණාත්මක වනු ඇති.